යාමින් පාළුගෙයි වළන් බිඳ දැමූ අහිංසක යෝජකයින්ට අවසාන වතාවට ප්‍රතිඋත්තර. වියතුනේ චුට්ටක් කල්පනා කළ බාණ්ඩ අපේ යෝජකයෝ විවාද භූමියට පිවිසුනේ පදනමක් නැතුව. හැබැයි ඔවුන්ගේම සමාජිකයෝ කියනවා තමාගේ හිසට තමා තමයි සෙවණැල්ල කියලා. හැබැයි ඔවුන්ගේ හිසට ඔවුන්ට හේවණැල්ලක් නැති බව ඔවුන් දන්නේ නැහැ වියතුනේ. අන්න ඒක අවධාරණය කරගන්න පදනමක් නැතුවයි ඔබ මෙච්චර වෙලා කතා කළේ. ඊළඟට බොහොම අපූර්වට තමාගේ නිවස ගැන කියවනවා අපේ දයාබර යෝජකයෝ. හැබැයි ඔවුන්ට අමතකුණා අපිට තඩු තියෙන ඩෙන්ගු මදුරුවා පියාඹගෙන ඇවිල්ලා විදින්නේ නිවසේදී විතරක් නෙමෙයි කියන එක. ඩෙන්ගු මදුරුවා අපි බස් නැවතුම් බලක ඉන්නකොට දුම්රිය ස්ථානයක ඉන්නකොට ඇවිල්ලා විදින්න බැයිද කියන එක ඔවුන්ට අමතකුණා වියතුනේ. ඒ වගේම හරි අපූර්වට එක්තරා අමාත්‍යවරයෙක් රෝහලකට ගිය අවස්ථාවේ ඩෙන්ගු මදුරු කීටයන් ඉන්නවා දැකලා ඒකට අමාත්‍යවරයා නිසි පියවර අරගෙන කම්කරුවල අවුවා. ඒ දේ කෙරෙව්වලු. එතන කම්කරුවලු වගකීම ඉෂ්ට කළේ නැත්තේ ඔවුන්ට අමතකුණා කම්කරුවා කියන්නේ බලධාරියෙක්. කම්කරුවා කියන්නේ බලධාරියෙක්. මතක තියාගන්න අපි මුලින්ම ඉදිරිපත් කළා බලධාරියා කියන්නේ නීතිමය බැඳීමක් තියෙන කෙනෙක් කියලා. අන්න එහෙනම් කම්කරුවටත් නීතිමය බැඳීමක් තියෙනවා. මහ ජනතාව වෙනුවෙන් මහමග සුද්ධ පවිත්‍ර කරන්න කම්කරුවා තමාගේ වගකීම පැහැර හැරියා. ඒකයි අපි කියන්නේ ඩෙන්ගු සංගතය පැතිරීම සඳහා වග කියන්න ඕනේ බලධාරියා කියලා. ටිකක් හිතලා බලන්න. අපිට ඔවුන් කියනවා අශ්වයාට වතුර බොන්න උගන්වන්න බෑලු. මහ ජනතාව දැනගන්නවලු තමන්ගේ දේ ඉෂ්ට කරන්න. හැබැයි වියතුනේ ඔවුන්ට අමතක වෙච්ච දෙයක් තියෙනවා. බලධාරියට පුළුවන් අශ්වයාට වතුර බොන්න පුරුදු කරන්න. බොන්න නැති අශ්වයාට අම්මා කෙනෙක් හරියට තමන්ගේ දරුවට කිරිපොවන්න උත්සාහ කරනවා වගේ. ටිකක් හිතලා බලන්න. ඒ වගේම වුන් කියනවා දණ්ඩ නීති සංග්‍රහය තියනවලු මදුරුවන් බෝවන තැන විනාශ කරන්න ඕන කියලා. හැබැයි අමතක වෙච්ච තැනක් තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහය මහජනයා දන්නේ නැහැ. ඒක දන්නේ බලධාරියා. බලධාරියා දැනගන්න ඕනේ මහ ජනතාව වෙනුවෙන් පෙනී ඉඳලා මහ ජනතාවට වෙනුවෙන් කටයුතු කරන්න. අන්න ඒකයි අපි කියන්නේ ඩෙන්ගු සංගතය පැතිරීම සඳහා වගකිය යුතු වන්නේ බලධාරීන් කියලා. අවසරයි මුලින්ම කැමති ජනාධිපතිතුමා කියන්නේත් මැදමුලාන ග්‍රාම සේවා වසමේ සමාජිකයෙක් නෙවෙයිද සහෝදරිය? ඒ කියන්නේ බලධාරියා කියන්නේත් මහ ජනතාව නේද? එසේනම් ඔබ අර්ථ ශූන්‍ය කතාවක් කරන්නේ මෙතන ඔබ අපව රවට්ටන්න හදන්නේ. ඒ වගේම යොමු වෙන කැමති ප්‍රතියෝජක පිළේ තවත් සමාජික අපූර්වට කියන අපේ ගෙදර ඇවිල්ලා පිරිසිදු කරන්න ඕනේ කියලා. ඔබ අපේ ගෙදරට එන්න අවශ්‍ය නැහැ. අපේ ගෙදර අපි පිරිසිදු කරගන්න. මහ ජනතාව අවශ්‍ය අපි පිරිසිදු කරගන්න. බලධාරීන් එන්න ඕනේ අපේ ගෙදර පිරිසිදු කරන්න. අන්න එතනයි ඔබ වරද්දගත්තේ. ඔබ මෙතෙක් වෙලා පුන කතා කරන්නේ මොකද්ද? වර්ධනයක් ගැන නෙමෙයි මර්ධනයක් ගැන. ඔබ මාතෘකාව පටලවාගෙන කතා කරේ. ඉතින් යොමු වෙන කැමති ගරු බුද්ධිමතුනි මෙන්න මේගොල්ලන් කියනවා බලධාරීන්ට බුද්ධියක් නැහැ කියලා. ඔවුන්ට බුද්ධියක් කියලා දෙයක් නැත්නම් කොහොමද රජයක් විසින් ඔවුන්ට පත්දීමක් දීලා තියෙන්නේ? බලනකොට ඔබ පවසන්නේ අපේ රජයට බුද්ධියකින්වත් කිසි දෙයක් කරන්න බැරි කියලාද? එසේනම් සොයිරිය ඔබ සත්‍ය පිළිනොගෙන අසත්‍ය උදෙසා වාද කරන්නේ රාජ්‍යයටත් අවමාන කරමින්. එසේම සොයිරිය තවත් පැති වෙතගාඩකට යොමු වෙනවා. ඔබ කියන කොළඹ නගරයේ කාණු පද්ධතිය වල කුණු පිරිලලු. එහෙත් මාතර නම් එහෙම නැහැ. ඒකට හොඳම සාක්ෂි අපි ඉදිරිපත් කරනවා. මාතර පිරිසිදුකමෙන් අංක 1 ලිඛිතව අපි ඉදිරිපත් කළා. එසේනම් ඒකට උදව් කරේ කවුද? මහ ජනතාව. නමුත් ඔබ මාතෘකාව පටලවාගෙන තමයි මෙතන පුහු තර්කයක් ඉදිරිපත් කරේ සහෝදරනේ. එසේම ගරු බුද්ධිමතුනි බහුතරයක් මේ මතය පිළිගනිති. සුළුතරයන් වන අපේ සිරිකුරසයන් මේ ගැන වාද කිරීම විහිළුවක්. එසේනම් සහෝදරිය යොමු වෙන්න කැමති අද පළාත් පාලන ආයතනයෙන් කාණු පද්ධති හදලා දීලා තියෙන්නේ මේ ප්ලාස්ටික් ඒව දමන්නේ නෙමෙයි වෙහි වතුර ගලා බහින. නමුත් අපේ සමාජය කරන්නේ මොකද්ද? අපේ මහ ජනතාව මොකද්ද කරන්නේ? ඒකට අරින්නේ මේ වගේ ප්ලාස්ටික් ඒවා. ඒ වගේ මේක ප්‍රජා මූල කාර්යයක් සහෝදරිය. ප්‍රජා මූල කාර්යයක්. මේක ප්‍රජාව මුල් වෙලා කරන්න ඕනේ. බලධාරියා ඔබට පේන්නේද අපි පෝස්ටර් පෙන්නුවා බලධාරියා මහ ජනතාව දැනුවත් කළා හමාරයි. නමුත් ඔබ කතා කරන්නේ අර්ථ ශූන්‍ය වූ කතා. එසේනම් මේ සභාගර්භය තුල සනාත ස්ථිරයි. මේ විවාදය මට දෙන්නේ මේ රූපවාහිනී මාධ්‍යයට ඔබතුමාලා හරි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඒ නිසා අපි මේ කම්මැලිකමක් නැතුව මේකේ උනන්දුවෙන් අපි බලාගෙන හිටියා. මේ දුවලා මේ මෙතන එක පුතා ඉන්නේ. මේ හැබැයි කවුරුත් මම දැක්කා මේ බොහොම තාම දක්ෂ විදිහට තමුන්ගේ වචන තමුන්ගේ කරුණු හැසිරුවා. මම ඉතාම සතුටුයි සිරස මාධ්‍ය ජාලය මේ විවාදය හරහා මේ අද මිනිස්සු මැරෙනවා. අද මිනිස්සු දහස් ගණනින් ආරෝග්‍ය ශාලාවල ලත වෙනවා. එහෙනම් මේක අද රටේ දැවෙන ප්‍රශ්නයක්. එහෙනම් මේ වගේ වැඩසටහනක් කරහත් මේ මතය වඩා රටට ගෙනියන්න උත්සාහ දැරීම ගැන මම ඉතාම සතුටු වෙනවා. ඔබතුමාට ස්තුති කරනවා. පාර්ශවයන් දෙකෙන්ම
රජය පැත්තෙන් කුමන්ද කළ යුත්තේ සහ මහජනයා පැත්තෙන් කුමන්ද කළ යුත්තේ යන්න පිළිබඳව මීට වැඩිය යමක් අධ්‍යයනය කරලා තිබුණා නම් වඩා හොඳයි කියලා මට හිතෙනවා. විවාදයේ තරඟ කොන්දේශ පිළිබඳව විවාදයේ ආකෘතිය වගේම විවාදයේ තරඟ කොන්දේශ පිළිබඳවත් අවබෝධ කරගෙන ඒ අවබෝධය තුළින් හොඳ ඉදිරිපත් කිරීමක් සඳහා සූදානම් වීම තරඟ ජයග්‍රහණය සඳහා බලපාන තීරණාත්මක සාධකයක්. අපි කොයිතරම් ධෛර්යය කළත් දෙපිලටම දිනන්නට බෑ. ජයග්‍රහණය හිමි වෙන්නේ එක් පිලකට. ජය පරාජය දෙකම අපි විඳින්නට අවශ්‍යයි. ජීවිතය ශක්තිමත් වෙන්නේ ජීවිතය පන්නරය ලබන්නේ අපි ලබන ජයග්‍රහණයෙන් පමණක්. මේ තරඟේ ජයග්‍රහණය ගම්පා සිරිගුරු සමුදාය. දෙගොල්ලම දක්ෂයි එක සමානව. ඒත් ආකෘතිය අපි පොඩ්ඩක් හඩ ගහන්න බැරි වුණා. අන්න ඒ හේතුව නිසා එයාට ජයග්‍රහණය ගියා. අපේ පාසල සිංහල මාධ්‍යයෙන් ඉගෙනම ලැබුණත් මුස්ලිම් පාසලක්. මේ මුස්ලිම් පාසලේ අපේ සහෝදර සහෝදරයන් එක්ක එකතු වෙලා හොඳ අභියෝගයක් දීලා අනිවාර්යයෙන් මාතරට මේ කිරුළ අරගෙන යනවාමයි. නමුත් ටිබෙට කිරුළ සිහිනයක්ම වෙනවා. දුකද? දුකක් කියලා නෑ. මේ මාවත තවත් පරාජය ජයග්‍රහණය මාවතක් වෙන්න පුළුවන්. මාතර ජනතාව මෙන්ම සියලු ජනතාවට කියනවා ඉල්මා විද්‍යාලය කියන්නේ රුහුණේ අභිමානයක්. ඒ අභිමානය රැක ගන්න අනිවාර්යයෙන් මාතර ජනතාව තුළ සමස්ත ජනතාවගෙම ඉල්ලනවා අපි ඉදිරියට යවන්නේ කියලා. විනිශ්චය මණ්ඩලයේ තීරණය සාධාරණයි කියලා ඔබ හිතනවද? ඇත්තටම සාධාරණයි කියලා හිතන්න සිදු වෙනවා. සිදු වෙනවද සාධාරණද? සිදු වෙනවා. ඒ කියන්නේ විනිශ්චය මණ්ඩලයේ තීරණය සාධාරණ නැහැ. සාධාරණයි. ඒත් විනිශ්චය මණ්ඩලය අපි දක්ෂයි කියලා තේරුණත් මේ වගේ චූටි වැරද්දක් නිසා මේ යාලත් කරගන්න දෙයක් නැහැ. ඉතින් යාලත් සාධාරණයි අපිත් සාධාරණයි.